ඔයාලා හැමෝටම අද මම ගෙනාවේ කමර්ෂල් බැංක් එකේ තියෙන රැකියා බැට්ටුව පිළිබඳව ඔයාලට විස්තර කියන්න. ඉස්සෙල්ලාම තියෙන්නේ රිටේල් සේල්ස් ඇසෝසියේට් කියන රැකියා බැට්ටුව ගැන. ඒ වගේම මේකේ ක්ලෝසින් ඩේට් එක තියෙන්නේ 2025 12/1 වෙනකම් අපිට ක්ලෝසින් ඩේට් එක තියෙනවා. අපි දැන් බලමු මේක විස්තර ගැන. මේක අපිට ක්වොලිෆිකේෂන් විදියට තියෙන්නේ අවුරුදු 22ත් 35ත් අතර වයස් කාණ්ඩ වෙන්න ඕන. ඒ වගේම වැඩිපුර සුසුකමක් විදියට අවුරුදු 2ක සේල්ස් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඒක වැඩිපුර සුසුකමක්. ඒ වගේම සාමාන්‍ය පෙළ ගණිතය සහ ඉංග්‍රීසි ඇතුළුව සමත් වෙලා තියෙන්න ඕන. ඒ වගේම හොඳින් ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව තියෙන්න ඕන. ඒ වගේම හොඳ සේල්ස් පිළිබඳ හොඳ නොලෙජ් එකක් තියෙන්න ඕන. මේක ඇප්ලයි කරන්න ඕන. මෙතන පහළ තියෙනවා ඇප්ලයි now කියලා. ඒක ක්ලික් කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේකේ විස්තර ඇප්ලයි කරන්න ඕන තැන මේ තියෙන්නේ. ඒ විස්තර ඇප්ලයි කරන්න ඕන කොටස. වගේ මම ඔයාලට මේ පිළිබඳ වැඩිදුර විස්තර දැනගන්න ඕන නිසා මම මේ පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම මේ ගැන ලින්ක් එකක් දාලා තියෙනවා. ඒක ක්ලික් කරාම මෙතන ඇප්ලයි කරන්න පුළුවන් ප්ලේස් එකේ වගේම මෙතන තියෙන තොරතුරු ටික ඔයාලට සවිස්තරාත්මකවම බලා ගන්න පුළුවන්. දෙවෙනි රැකියා අවස්ථාව තමයි contact center associate. මේක ක්ලෝසින් ඩේට් එක තියෙන්නේ 2025 නොවැම්බර් මාසේ 28 වෙනිදා වෙනකම් විතරයි. මේකෙදී අපේ ක්වොලිෆිකේෂන් විදියට අවුරුදු 25ට වඩා අඩු වෙන්න ඕන. ඒ වගේම සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි සහ ගණිතයේ විෂයන්ට C පාස් එකක් තියෙන්න ඕන. ඒ වගේම experience in call center operation is prepared. ඒ වගේම හොඳ communication skills එකක් එයාලට තියෙන්න ඕන. ඒකත් මේ මෙතන යට තියෙන apply now එකෙන් අපිට apply කරලා apply කරන්න පුළුවන්. මේ තියෙන apply කරන්න ඕන විදිය තමයි තියෙන්නේ. මම ඒක මේ සම්බන්ධව තියෙන විස්තර ටිකත් පහළ ඩිස්ක්‍රිප්ෂන් ඉන්ටර්න්ෂිප් බලාපොරොත්තු වෙන අයටත් මෙතනින් apply කරන්න පුළුවන්. A level ඉවර වෙච්ච අයට apply කරන්න පුළුවන්. මෙතන apply now බටන් එක ඔබලා එයාලට මෙතන විස්තර ඇතුළත් කරන්න පුළුවන්. මේ රැකියා අවස්ථා තුන ගැන තමයි අද කියන්න තියෙන්නේ. ඒ වගේම මෙතන මම ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරනවා මෙතන ලින්ක් එක. ඊට පස්සේ ඔයාලට මේ ලින්ක් එක ක්ලික් කරලා මේ වෙබ්සයිට් එකට ගිහින් ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් මගේ channel එක subscribe කරන්න, share කරන්න, like කරන්න. ආයෙමත් තව දවසකින් අපි හමු වෙමු. ස්තුතියි.